Street Light Sounds. Let's do this again. Little different this time. I told myself that money would never be a factor. Now I'm laughing at Benny Hanna's with benefactors. I sell my soul for an artist's love with them giant raptors. My chef cooking that steak and lobster on giant platters. Forsaking all again for this fathom master. Path to disaster and saved by the master. I'm hearing they laughter. Drunk off my own grapes. Yes, I'm blasted. Pockets is fatter. Without peace, what does it matter? Manifesting this madness. My career's center stage. You just a sideshow. Carrying the shame everywhere that I go. Audi Q2 ටැක්ස් වාසියත් එක්ක ලංකාවේ ඉක්මනින් ජනප්‍රියතාවයට පත් වූ යුරෝපියන් වාහනයක්. මේක Audi SUV crossover හඳුන්වන Q-range එකේ පොඩිම සමාජිකයා. මේක ප්‍රමාණයෙන් hatchback කායකක පමණ විශාලත්වයෙන් යුතු වාහනයක්. නමුත් වාහනයේ උස සහ ඩිසයින් එක නිසා elegant, bold, wide පෙනුමක් ලැබිලා තියෙනවා. single frame grill එක, body line සියල්ලම බොහෝ දුරට ජාමිතික හැඩතල භාවිතා කරලා ඩිසයින් කරලා තියෙන්නේ. roof line එකේ coupe එකක වගේ ඩිසයින් එකක් තියෙන්නේ. මේ ඩිසයින් නිසා වාහනයට sharp, sporty පෙනුමක් ලැබෙනවා. ඉස්සරහා LED headlights, daytime running lights, headlight washers ලැබෙනවා. පිටිපස්සේ 3D look එකක් තියෙන අලංකාර tail light design එකක් තියෙනවා. sequential signal lights ලැබෙන්නේ. මේකේ C pillar එකේ color එක, alloy wheel sizes, design වගේ දේවල් customize කරන්න පුළුවන්. මේක පෙනුමෙන් බොක්ෂි ෂේප් වාහනයක් වගේ පෙනුනත් මේකේ බොඩි ෂේප් එක, පිටිපස්සේ ස්පොයිලර්, ඉස්සරහා බම්පර් ඩිසයින් එක, අන්ඩර් බොඩි ඩිසයින් එක වගේ දේවල් නිසා මේක මිනි SUV crossover කැටගරි එකේ ඉතා ඒරෝඩයිනමික් වාහනයක්. Audi Q2 ඉන්ටීරියර් එකේ Audi 6 මොඩල්ස් වල වගේ හොඳ ඩිසයින් එකක් තියෙනවා. නමුත් වැඩි වශයෙන් ප්ලාස්ටික් වගේ මෙටීරියල්ස් භාවිතා කරලා බජට් ප්‍රයිස් එකකට හොඳ ප්ලසන්ට් ලුක් එකක් ලබා දීලා තියෙනවා. ඉන්ටීරියර් එකේ සමහර තැන්වල පාවිච්චි වෙන soft touch leather, real aluminium වගේ මෙටීරියල්ස් නිසා තරමක ප්‍රීමියම් ෆීල් එකකුත් තියෙනවා. fit and finish එක ගොඩක් දුරට හොඳයි. ඒ වගේම බටන් knobs වලත් හොඳ quality feel එකක් තියෙනවා. මේකේ ඉන්ටීරියර් එක අපි ඉස්සලා රිවිව් කරපු Audi A3 ඉන්ටීරියර් ඩිසයින් එකට බොහෝ දුරට සමානයි. නමුත් වැදගත් වෙනස්කම් රැසකුත් තියෙනවා. මේකේ හොඳ හෝල්ඩ් එකක් තියෙන ස්පෝර්ටි සීට්ස් ලැබෙන්නේ. කම්ෆර්ට් එක අතිනොත් ගොඩක් හොඳයි. සීට් වල මැනුවල් කන්ට්‍රෝල්ස් ලැබෙන්නේ. ඩ්‍රයිවර් සීට් එකේ හයිට් එක ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. Q2 එකේ ෆීචර්ස්, සීට් වල, ඉන්ටීරියර් එකේ කලර්ස් වගේ හැම දෙයක්ම කස්ටමයිස් කරන්න පුළුවන්. මේවා අප්ග්‍රේඩ්ස් විදියටත් වෙනම ෆීචර්ස් විදියටත් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රෙඩ් ඉන්ටීරියර් එකක්, සීට්ස් තියෙන 2018 ඇනිවර්සරි මොඩල් එකක්. අවශ්‍ය නම් රෙඩ් ඉන්ටීරියර් එක වෙනත් මොඩල්ස් වලටත් ලබා ගන්න පුළුවන්. මේක ගොඩක් බේසික් මොඩල් එකක්. මේකේ ඔටෝමැටික් ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එක වෙනුවට තියෙන්නේ මැනුවල් AC කන්ට්‍රෝලර්ස්. ඇනලොග් මීටර් ගේජස් තියෙන්නේ. නමුත් මේකේ සන්රූෆ් ඔප්ෂන් එක ලබාගෙන තියෙනවා. මේ විදිහට Audi Virtual Cockpit කියන මීටර් ඩිස්ප්ලේ පැනල් එක, MMI සිස්ටම් එකේ අප්ග්‍රේඩ්ස් වගේ බොහෝ දේවල් ඔප්ෂනල් ෆීචර්ස් විදිහට ලබා ගන්න පුළුවන්. ඉස්සරහා සීට්ස් වල හොඳ ලෙග් ස්පේස් එකක්, හෙඩ්රූම් එකක් තියෙනවා. සීට් හීටින් ඔප්ෂන් එකක් ලැබෙනවා. පිටිපස්සේ සීට්සුත් කම්ෆර්ටබල්. ස්පෝර්ටි සීට් ඩිසයින් එක පිටිපස්සෙත් දකින්න පුළුවන්. පිටිපස්සේ 3 දෙනෙකුට යන්න හෙඩ්රෙස් 3ක් තියෙනවා. හැබැයි පිටිපස්සේ ෆ්ලෝ හම්ප් එක තරමක් උසයි. ඒ නිසා 3 දෙනෙකුට යන්න ටිකක් අපහසුයි, 2 දෙනෙකුට වඩාත් ගැලපෙනවා. පිටිපස්සේ තරමක් හොඳ ලෙග් ස්පේස් එකක්, හෙඩ්රූම් එකක් තියෙනවා. හැබැයි ගොඩක් උස කෙනෙකුට ටිකක් ඉඩ මදි ගතියක් දැනෙන්නත් පුළුවන්. මේකේ ලීටර් 405ක ලගේජ් ස්පේස් එකක් තියෙනවා. පිටිපස්සේ 60-40 ස්ප්ලිට් සීට්ස් පහත් කළොත් ලීටර් 1050ක විශාල ලගේජ් ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. බූට් එකේ දෙපැත්තෙම ලයිට්ස්, බඩු බාහිර ආදිය බැඳගෙන යන තෙදරින් හුක්ස් නෙට්ස් තියෙනවා. බූට් ෆ්ලෝ එක ලෙවල් 2කට සකසන්න පුළුවන්. පහත් කළොත් සීට්ස් එක පොඩි ගැප් එකක් තිබුණත් වැඩි බූට් ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. බූට් ෆ්ලෝ එක යට තවත් ස්ටෝරේජ් ස්පේස්, ජැක් එක, ටූල්ස්, ටයර් රිපෙයාර් කිට් එක ලැබෙනවා. අවශ්‍ය නම් ස්පේස් සේවර් ස්පෙයා වීල් එකක් දාගෙන යන්නත් මේක ඉඩ තියෙනවා. ඉස්සරහා දොරවල් වල බොටල් හෝල්ඩර්ස් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් ලොකු ඩෝ බින්ස් තියෙනවා. පිටිපස්සේ දොරවල් වලත් මේ විදිහේ ලොකු ඩෝ බින්ස් ලැබෙන්නේ. සෙන්ටර් කන්සෝල් එකේ 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක්, USB ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. පහළ ෆෝන් එකක් තියලා charge කරගන්න පොඩි ඉඩක් එක්ක ලොකු කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. පිටිපස්සේ මැද 12 වෝල්ට් පවර් අවුට්ලට් එකක් එක්ක පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. පිටිපස්සේ පැසෙන්ජර්ස්ලට මේකේ දාලා ෆෝන්ස් charge කරගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සට සීට් බෑක් පොකට්ස් උත් ලැබෙනවා. සෙන්ටර් ආම්රෙස්ට් බොක්ස් එක තරමක් පොඩි. ඒක ඇතුලේ USB ඔක්සිලරි ඉන්ටර්ෆේස් තියෙනවා. අවශ්‍ය නම් වයර්ලස් ෆෝන් charging ඔප්ෂන් එකත් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ glove box එකක් ලැබෙනවා. මේක CD player එක තියෙන්නේ මේ glove box compartment එක ඇතුලේ. මේකේ තව SD card slot දෙකක් වගේම SIM card slot එකකුත් තියෙනවා.
වාහනේ ඕඩියෝ සිස්ටම් එකේ ක්වොලිටි එක හොඳයි. ඔප්ෂනල් Bang & Olufsen high-end sound system එකක් ලබා ගන්නත් පුළුවන්. ගොඩක් අලුත් වාහනවල දකින්න ලැබෙන virtual volume controllers වෙනුවට ලොකු physical volume control knob එකක් center console එකේ ලබා දීලා තියෙනවා. මේකෙන් tracks මාරු කරන්න වගේ වෙනත් දේවලුත් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. මේකේ dual zone climate control air conditioning system එකක් තියෙන්නේ. ඩ්‍රයිවර්ට පැසෙන්ජර්ට වෙන වෙනම ටෙම්පරේචර්ස් සෙට් කරන්න පුළුවන්. මේකේ පිටිපස්සට air vents ලැබෙන්නේ නැහැ. කැබින් එක පොඩි නිසා ඒක තරම්ම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම රස්නේ දවසක වුණත් කැබින් එක හොඳින් කූල් කරන්න මේ සිස්ටම් එක ප්‍රමාණවත්. කොහොම නමුත් මේකේ කාර් මොඩල් එක වෙන Audi A3 එකේ පිටිපස්සට adjustable air vents ලැබෙනවා. Audi වගේ යුරෝපියන් වාහනවල ඩ්‍රයිවර් කන්ට්‍රෝලර්ස් ජපාන් වාහනවලට වඩා ටිකක් වෙනස්. හෙඩ්ලයිට් කන්ට්‍රෝල එක තියෙන ඩෑෂ්බෝඩ් එකේ. මේ නොබ් එකෙන් ලයිට් ඔන් කරලා ඔටෝ, පාකින් ලයිට්, ලෝ බීම් වගේ මෝඩ් සිලෙක්ට් කරන්න පුළුවන්. හයි බීම් එකයි සිග්නල් ලයිට් කන්ට්‍රෝල්ස් තියෙන්නේ ස්ටියරින් වීල් එකේ වම් පැත්තේ. වයිපර් කන්ට්‍රෝල් එක තියෙන්නේ දකුණු පැත්තේ. පහලින් ක්‍රූස් කන්ට්‍රෝල් ලිවර් එකක් තියෙනවා. හෙඩ්ලයිට් කන්ට්‍රෝලර් එකේම උඩින් ඕල් වෙදර් ලයිට්ස් බටන් එක තියෙනවා. මේක වැස්ස වගේ අවස්ථාවක ප්‍රයෝජනවත්. ඊට පහලින් රියර් ෆොග් ලයිට්ස් බටන් එක තියෙනවා. මේ වාහනේට all auto power shutters, power mirrors options එක mirror heating option එකක් තියෙනවා. keyless entry, push start වගේ අනික් සාමාන්‍ය options උත් ලැබෙනවා. මේකේ 7 speed S-tronic gearbox එකක් තියෙන්නේ. manual gear shift කරන්නත් පුළුවන්. පහළ electric parking brake, hill hold control buttons තියෙනවා. ඉස්සරහා driver side එකට passenger side එකට reading lights තියෙනවා. cabin light, door light options උත් ලැබෙනවා. පිටිපස්සේ passengers ලටත් reading lights ලැබෙනවා. interior එකේ ambient lighting options තියෙනවා. සාමාන්‍යයෙන් තරමක් ලොකු sunroof එකක් ලැබෙනවා. driver passenger side දෙකටම vanity mirrors ලැබෙනවා. steering wheel එක leather wrapped manual adjustments තියෙන්නේ. මේකට steering angle එක වැඩි වෙනකොට වැඩියෙන් කැපෙන progressive steering option එක ලැබෙනවා. දෙපැත්තේ multifunction controls තියෙනවා. මේවල buttons වලට අමතරව scroll wheels, voice recognition function වගේ දේවල් ලැබෙනවා. මේ වාහනේ බොහෝ දේවල් voice එකෙන් control කරන්න පුළුවන්. මේ steering wheel controls ඔක්කොම තියෙන්නේ මේ Audi Virtual Cockpit කියන 12.3 inch display එකක් වන digital instrument cluster එක control කරන්න. මේකේ කිසිම physical meter එකක් නැහැ. හැමදේම මේ display එකේ පෙන්වන්නේ. මේකේ ප්‍රධානම වාසිය තමා driver ඉස්සරහම map එක ලොකුවට පේනවා. ඒක zoom කරන්න options වෙනස් කරන්න පුළුවන්. මීට අමතරව phone details, media, වාහන energy use කරන විදිය, driver assisting options, mileage details වගේ දේවල් රසක් පෙන්නනවා. මැප් එක වෙනුවට මීටර්ස් ලොකුවට පෙන්වන්න වගේ ඉන්ටර්ෆේස් එකේ ඩිසයින් එකත් වෙනස් කරන්න පුළුවන්. මීට අමතරව මැද pop out screen එකක් තියෙනවා. මේක control වෙන්නේ මේ පහළ තියෙන wheel එකෙන් වගේම buttons වලින්. මේ wheel එක උඩ touch interface එකක්. අවශ්‍ය නම් ඇඟිල්ලෙන් අකුරු ලියන්නත් පුළුවන්. මේ MMI system එකේ ලබා ගන්න features අනුව Audi Drive Select කියන drive mode එක select කරන option එක, sound system එක config කරන්න, radio, media, telephone, navigation වගේ දේවල් control කරන්න පුළුවන්. මේක Apple CarPlay, Android Auto දෙකම support කරනවා. මේ මැද තියෙන buttons වලින් drive mode එක select කරන්න, engine start stop system එක off කරන්න, වාහනේ වටේ තියෙන parking sensors, electronic stability control, pop out screen එක operate කරන්න වගේ functions control කරන්න පුළුවන්. Airbags 6ක්, ABS, stability control, ISOFIX, child seat mounts වගේ safety options තියෙනවා. වාහනේ ගන්නකොට select කරන options අනුව active safety features රසක් ලබා ගන්න පුළුවන්. මේ active safety features ක්‍රියාත්මක කරන්න ඉස්සරහා radar, camera sensor systems, පිටිපස්සේ radar sensors, වාහනේ වටේම තියෙන parking sensors වගේ sensors රසක් භාවිතා කරනවා. Adaptive cruise control වලදී ඉස්සරහා වාහනේට දුර වේගය automatic maintain කරනවා. මේ එක්කම active lane assist, lane change assist වගේ options භාවිතා කරලා traffic එකේදී බොහෝ දුරට වාහනයට සොයන් පාලනයකින් ගමන් කරන්න පුළුවන්. පාක් කරන්න සුදුසු තැන auto sense කරන, වාහනේ auto park කරන assist කරන parking assist system එකක්, පාරේ ගමන් කරන වාහන පදිකයන් ගැන warn කරන, අනතුරු අවම කරන්න automatic brake කරන system එකක්, reverse කරනකොට පිටිපස්සෙන් එන වාහන ගැන warn කරන rear cross traffic alert system එකක් වගේ options රසක් මේ system එකට අයත්. Audi Q2 එකට Euro NCAP 5 star safety rating එකක් තියෙනවා. මේකේ තියෙන 1 litre turbo engine එකක්. PS 116ක බලයක් එක්ක නිව්ටන් මීටර් 200ක ටෝක් එකක් නිපදවනවා. පැයට කිලෝමීටර් 0 ඉඳන් 100ට යන්න තප්පර 10.5ක් පමණ ගත වෙන්නේ. top speed එක පැයට කිලෝමීටර් 190ක්. engine oil මාරු කරන්න SAE 5W30 grade එකේ engine oil, transmission එකට VWTL 52529-C specification එකේ oil සහ brake වලට .4 brake oil පාවිච්චි කරන්න ඕන. වාහනේ turning circle එක මීටර් 11ක් පමණ වෙනවා. ground clearance එක මිලිමීටර් 200ක්.
රයිඩ් කම්ෆර්ට් එක බොහෝ දුරට හොඳයි. පොඩි ස්ටිෆ් ගතියක් තියෙනවා. Q2 එක කැපිලා පේන්නේ හැන්ඩ්ලිං පැත්තෙන්. ස්පෝටි හැච්බැක් කාර් එකක් තරම් හොඳ නැහැ. නමුත් ක්‍රොස්ஓවර් එකක් විදියට හැන්ඩ්ලිං ඉතාම හොඳයි. බොඩි රෝල් එකත් ඉතාම අඩුයි. ඇත්තරම හොඳ ඩ්‍රයිවිං ප්ලෙෂර් එකක් ලබා දෙන වාහනයක්. කැබින් එක ඇතුළට නොයිස් එක වයිබ්‍රේෂන් ඉතා අඩුයි. හැබැයි RPM එක වැඩි වුණාම 3 සිලින්ඩර් එන්ජින් එකේ සද්ද ටිකක් ඇතුළට එනවා. පෙට්‍රල් ටැන්ක් කැපැසිටි එක ලීටර් 50ක් 95 ඔක්ටේන් පෙට්‍රල් පාවිච්චි කරන්න ඕන. මේක ඉන්ධන කාර්යක්ෂමතාවය සිටි එකේ ලීටරයට කිලෝමීටර් 12ක් අවුට්ස්ටේෂන් ලීටරයට කිලෝමීටර් 17ක් වගේ වෙනවා. නඩත්තු වියදම ජපන් වාහනයකට වඩා ටිකක් වැඩි. නමුත් විශාල වෙනසක් නැහැ. හැබැයි මේක පොඩි එන්ජින් එකක් තියෙන ටර්බෝ වාහනයක් නිසා නිසි වෙලාවට නඩත්තු කරන්න ඕන. ඔබ අලුතෙන් පොඩි ක්‍රොස්ஓවර් එකක් ගන්න ඉන්නවා නම් ජපන් වාහන මිලටම ගන්න පුළුවන් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඉහළ ඔප්ෂන්ස් අප්මාකට් පෙනුමක් තියෙන යුරෝපියන් වාහනයක් විදියට මේක හොඳ තේරීමක්. මේ රිවිව් එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනික් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.